ීතියක් තියෙනවා. ඒතකොට ඒක දැනුණාට පස්සේ එයා ඒක අත්තරින්නේ නැහැ. මට කිව්වා ස්වාමීන් වහන්සේ මම චිත්ත සමාධියට සමවැදලා පැය 2:00 එක දිගට මට ඉන්න පුළුවන්. ඒ කියන්නේ මම භාවනාවෙන් වාඩි වුණාම එක දිගට ස්වාමීන් වහන්සේ මම 4 වෙනි ධ්‍යානෙන් ඉන්නවා. ඒතරේ හොඳ විශාල පළල් දහම් දැනුමක්. ඒක සාමාන්‍ය කෙනෙකුට පිළිහිටන්නේ ඒ තරුණයාට තියෙන දහම් දැනුම. මම 4 වෙනි ධ්‍යානෙන් පැය 2-3 එක දිගට නවතින්න නැතුව මට ඉන්න පුළුවන්. හොඳට මට සමාධිය දැන් වශී වෙලා තියෙන. ඒ තරුණයා හොඳට ධර්මය අහලා දැන් ඒක දන්නවා. දැන් ස්වාමීන් වහන්සේ මට මේ ජීවිතේ ඕනේ. මට දැන් අවශ්‍ය සම්පූර්ණ නිවීමේ පැත්තටම ගිහින් ආයේ මෙබඳු දුකකට එන්නේ නැතුව සම්පූර්ණ මට මේ ජීවිතේ හමාර කරන්නයි ඕන. එතකොට ඒකට හරියට උපදේශයක් හම්බ වුණොත් එයා පිරිනිවන් පානවා. සමහර මෙහි කවුරුත් දන්නෙත් නැහැ. ওই වනාන්තරවල ඉන්නවා ස්වාමීන් වහන්සේලා. එහෙම පිරිනිවන් පානවා. එතකොට මේ මාර්ගඵලලාභීන් විදියට උන්වහන්සේලාගේ ජීවිතේ විවෘත වෙලා අවබෝධය කරා යනවා. එහෙමයි නෑ කියන්න බෑයි. එහෙමයි නෑ කියනවා නම් ඒක බුද්ධ වචනයට විරුද්ධයි. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා මාර්ගඵලලාභීන් හිස් වෙන්නේ නැහැ කිව්ව ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන තාංක.